පාළු අම්බරයේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව ගියා. පාළු Hello cuties, welcome back to my YouTube channel. මම දිමල්ෂා. ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම හිතුවා ඔයාලත් එක්ක මම A level O level කාලෙදි කරපු study tips ටිකක් share කරගන්න. මම A level වලට bio කරපු student කෙනෙක්. ඔයාලට ඉස්සරහට මම මොනවද කරන්න කියලා දැනගන්න ලැබෙයි. දැනට ඒක secret එකක්. මම හිතන විදිහට ඉස්සර වෙලාම වෙන්න ඕනේ අපි පාඩම් කරන ටේබල් එක පිරිසිදුව පැහැදිලිව තියෙන්න ඕනේ. පාඩම් කරන පොත් මේසේ ගොඩක් පොත් පුරව ගන්න එපා. පොත් ටික වෙනමම තියාගන්න. පොත් මේසේ උඩ පොත් කුඩ ගහගන්න එපා. වැඩ කරලා ඉවර වෙලා ඒ පොත් එවලෙම අයින් කරන්න පුරුදු වෙන්න. මම දැනට ලොකුවට ස්ටඩිස් කරන්නේ නැහැ. මම දැනට ෆලෝ කරන කෝස් එකක වැඩ විතරයි මට තියෙන්නේ. ඉස්සරහට මට ස්ටඩිස් කරන්න ඕනේ වෙනකොට මමත් ඒ විදිහටම හැඩ ගැහෙනවා. අපේ සර්ලා කියලා තියෙන විදිහට අපිට ටේබල් ක්ලෝත් එකට සුදු පාට රෙද්දක් යොදා ගන්නවා නම් හොඳයි කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට ඒකෙන් අපිට මනසට වගේම හිතටත් මේ මානසික සුවයක් වගේ ගෙනෙනවා කියලා. ඒක නිසා සුදු පාට රෙද්දක් හරි නැත්නම් සුදු පාටින් කවර් එකක් හරි දාගන්න පුළුවන් නම් ටේබල් එකට ගොඩක් හොඳයි. ඔයාලා පාඩම් කරන්න කලින් පාඩම් කරන ටේබල් එකට ඔයාලට වතුර බොන්න එහෙම ඕන වෙනවා නම් ඒ දේවල් ගෙනල්ලා තියාගන්න. අයිමත් පාඩම් කරන අතරතුර නැගිටලා යන්න ලෑස්ති වෙන්න එපා. සාමාන්‍යයෙන් විනාඩි 45ක් වගේ පාඩම් කරලා විනාඩි 5ක් වගේ පොඩි බ්‍රේක් එකක් ගන්න. ඔයාගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔයාලට අනුව ඩිපෙන්ඩ් වෙනවා. ඔයාලා පාඩම් කරන්න එන්න කලින් ඔයාලම හිතට ගන්න මම මේ ටික පාඩම් කරලා ඉවර වෙනවද වෙනකොට ටාගට් එකක් ඇතුව ටේබල් එකෙන් වාඩි වෙන්න. ඒ වගේම O level කරන නංගිලා මල්ලිලා නම් ප්‍රධාන සබ්ජෙක්ට් වලට ප්‍රධාන තැනක් දෙන්න වැඩි කාලයක් දෙන්න. අනිත් සබ්ජෙක්ට් උත් බැලන්ස් කරගන්න ඕනේ. හැබැයි ප්‍රධානම සබ්ජෙක්ට් වලට වැඩි කාලයක් දෙන්න. හැබැයි ඒක A level වලදී වෙනස් වෙනවා. A level වලදී සබ්ජෙක්ට් තුනම බර දාලා කරන්න ඕනේ. පාඩම් වැඩ කරනකොට ෆෝන් එක ඈඩ් කරලම තියන්න. මම මේ මෙතන ළඟ තියාගෙන ඉන්නේ ෆෝන් එක. මම දැන් පාඩම් වැඩ නෙමෙයිනේ කරන්නේ. මට කෝසස් වල වැඩ කරනකොට මට ෆෝන් එක ඕන වෙනවා. ඔයාලටත් එහෙම ෆෝන් එක ඕන වෙන දේවල් තියෙනවා නම් ඒ දේවල් වලට විතරක් ෆෝන් එක ගන්න. අනිත් හැම වෙලාවකම ෆෝන් එක අපෙන් ඈඩ් කරලම තියන්න ඕනේ. ඔයාලා ටයිම් එකක් දාගෙන වැඩ කරනවා නම් වැඩ කරන්න. එතකොට පැයක් නම් ඒ පැය ඉවර වෙනකම් ඔයාලා එතනින් නැගිටින්නේ නැහැ. අන්න ඒ වගේ දේවල්ත් යූස් කරන්න පුළුවන් ඔයාලට. ඔයාලා ඩේලි ටාගට් එකක් තියාගන්න. අනිත් වැඩත් එක්ක බැලන්ස් කරගෙන මම මේ දවසේ ඉවර වෙනකොට මේ වැඩේ අනිවාර්යෙන් ඉවර කරනවා. මේ කොටස අනිවාර්යෙන් ඉවර කරනවා කියලා ඩේලි ටාගට් එකක් තියාගන්න. ඒ වැඩේ ඉවර කරන්නේ නැතිව නිින්දට යන්න එපා. ඒක තමයි ලොකුම ටිප් එක. මේ මම දන්න දේවල් වලින් ටිකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. අපේ ලොකුම ටාගට් එක වෙන්න ඕන අපේ ඩ්‍රීම්ස්. ඉතින් අපේ හීනවලට යන නම් අපිට ගොඩක් කැපකිරීම කරන්නම වෙනවනේ. ඉතින් ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න නම් අපි එක ටාගට් එකක ඉඳගෙන වැඩ කරන්නම ඕන. ඉතින් මං හිතනවා ඔයාලට මොනවම හරි මගේ වීඩියෝ එකෙන් පොඩි හරි මොටිවේෂන් එකක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් thank you මාත් එක්ක රැඳිලා හිටියට. ඉස්සරහටත් මට පුළුවන් විදියට ඔයාලට මේ වගේ ලස්සන vlogs අරන් එන්න. එහෙනම් මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවාම හරි දෙයක් ගත්තනම් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් පරිස්සමෙන් ඉන්න.